ඔයාලගේ ව්‍යාපාරයටත් මේ විදිහට ෆෝන් එකක් පාවිච්චි කරලා අඩු වියදමින් ප්‍රිසිට් එකක් print කරගන්න විදිහ දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි කියලා දෙනවා කොහොමද ෆෝන් එකක් පාවිච්චි කරලා මේ විදිහට ලස්සන රිසිට් එකක් ඔයාලගේ ව්‍යාපාරයට print කරගන්න කියලා. අපි ඔයාලට ගෙනල්ලා දෙන්නේ මෙන්න මේ ඇප් එකත් එක්ක. ඒ කියන්නේ ඔයාලගේ ව්‍යාපාරයට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකකුත් එක්ක මෙන්න මේ printers ටික. එතකොට ඔයාලට අර ලොකු පොස් සිස්ටම් නැතුව, ඒ කියන්නේ කම්පියුටර් වල බිල් දාන සිස්ටම් නැතුව ඔයාලගේ තියෙන Android ෆෝන් එකෙන් ඔයාලට මෙන්න මේ Bluetooth printers පාවිච්චි කරලා ඔයාලගේ ව්‍යාපාරයට අවශ්‍ය රිසිට් print කරගන්න පුළුවන් අර සුපර් මාකට් ක්වොලිටියටම. එතකොට මේ වගේ printers 4ක් අපි ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ඇප් එක තියෙනවා. මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ printers වලින් බිල් print කරගන්න. එතකොට මේ ඇප් එක ගැන මුලින්ම කතා කරොත් මේ ඇප් එකේ ඔයාලට අවශ්‍ය items ටික මෙහෙම දාගන්න පුළුවන්. එතකොට ඔයාලට අවශ්‍ය barcode scan කරන්න අවශ්‍ය නම් ඒ පහසුකමත් මේ ඇප් එකේම තියෙනවා. එතකොට මේ ඇප් එකේ මේ ෆෝන් එකේ කැමරා භාවිතෙන් මේ විදිහට barcode ප්‍රොඩක්ට් වල එන barcode scan කරන්නත් පුළුවන්. නැත්තම් අපි ගාව තියෙනවා Bluetooth barcode scanners. එතකොට මේ Bluetooth barcode scanners ෆෝන් එකට කනෙක්ට් කරලා ඔයාලට පහසුවෙන්ම barcode scan කරගන්න පුළුවන්. එතකොට මේ ෆෝන් එකේ තියෙන කැමරාවෙන් barcode scan කරද්දී සමහර වෙලාවට ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට ෆෝන් එකේ කැමරාව quality නැතුනම හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න මග අරගන්න ඔයාලට Bluetooth barcode scanners පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒවත් අවශ්‍ය නැත්නම් මෙතනින් ඔයාලට item ටික select කරලා bill එකක් දාගන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද මේ එකේ කැමරාව පාවිච්චි කරලා barcode scan කරගන්න කියලා. එතකොට ඔයාලට මෙන්න මේ scan කියන එක එවුවට පස්සේ මෙන්න මේ විදිහට ෆෝන් එකේ කැමරාව on වෙනවා. ඊට පස්සේ ඔයාලා තියෙන මේ barcode එක මෙතන ගෙන්න. එතකොට මේ පේනවා ඔයාලට මෙතන වැටුණා. මේ everdy AAA battery කියන එකට තමයි මම දාලා තින්නේ. barcode එක මේ barcode එක මෙන්න විදිහට වැටුණා. අන්න ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ගාව Bluetooth barcode scanners තියෙනවා. ඒවත් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ විදිහටම මීටත් වඩා පහසුවෙන් වේගවත්ව barcode scan කරගෙන bill එක දාගන්න. එතකොට අපි බලමු කොහොමද දැන් මම කලින් සිලෙක්ට් කරපු ඒ වගේකුත් තියෙනවා. කොහොමද බලමු අපි මේ bill එකක් දාගන්න කියලා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් දැන් කලින් සිලෙක්ට් කරපු ටික මම අයින් කරනවා මෙතන clear වලින් confirm ගියාට පස්සේ දැන් අපි දාගන්නවා පොල් හිතන්න කස්ටමර් කෙනෙක් පොල් ගෙඩි දෙකක් ගත්තා. මෙතන මේ බැටරි පැක් එකක් ගත්තා, හාල් ගත්තා. හරි. එතකොට හාල් අපි කිලෝ ගානටනේ දෙන්නේ, කෑලි ගානට නෙමෙයි. එතකොට අපිට මේකේ හාල් කිලෝ ගාන උනත් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් ඉස්සරහට යන්න ඕන ඕඩර් කියන එකට. ඕඩර් කියන එකට ගිහිල්ලා මෙතන හාල් කියන එක සිලෙක්ට් කරාට පස්සේ මේ පල්ලෙහෙන් එන quantity කියලා එක. අන්න එක සිලෙක්ට් කරාට පස්සේ හිතමු අපි සමහර මිනිස්සෙක් ගත්තා කියලා හාල් කිලෝ 2කමාරක්. එතකොට 2.5 කියලා සිලෙක්ට් කරාම confirm දුන්නාම ගානට ගාන හැදිලා මෙතන වැටෙනවා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා payment ගිහිල්ලා මෙතන අවශ්‍ය දැන් එයාගේ ටෝටල් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ හිතන්නකෝ 1160ට එයා 1500ක් දුන්නා කියලා. 1500ක් මේ විදියට සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට පෙන්නනවා ඔයාගේ බැලන්ස් එක 340ක් කස්ටමර්ට දෙන්න ඕනේ. එතකොට ඒ විදියට ගිහිල්ලා මෙතන pay කියන එක එවුවට පස්සේ මෙන්න මේ විදියට රිසිට් එක print වෙලා එනවා. එතකොට මෙන්න මේ දැන් මම පාවිච්චි කරපු printer එකේ size එක අර bus ticket size එක නැත්තම් අර අපිට කාඩ් මැෂින් වලින් පේමන්ට් කරද්දී අර කාඩ් මැෂින් එකේ තියෙන රිසිට් එක print වෙලා වදින එකක් තියෙන්නේ ඉන්නේ size එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක උනත් එහෙම ප්‍රශ්නයක් නැහැ පොඩි වගේ කඩේකට. එතකොට මේක මේ printer දෙකෙන්ම මෙන්න මේ තියෙන printers දෙකෙන් මේ size එකට print එක ගන්න පුළුවන්. එතකොට මේ තියෙන මේ මැෂින් දෙකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ මැෂින් එකෙන් පුළුවන් මෙන්න මේ සුදු පාට මැෂින් එකෙන් පුළුවන් අපිට අවශ්‍ය barcode stickers print කරලා ගන්න. මේ printerෙන් ඔයාලට barcode print කරනවා වගේම මෙන්න මේ විදියට අපි කලින් කතා කරපු විදියට රිසිට් එක උනත් print කරලා ගන්න පුළුවන්. හැබැයි අඟල් දෙක size එක. ඒ කියන්නේ අර bus ticket size එකට තමයි මේකෙන් print කරලා ගන්න පුළුවන්. barcode print කරන්නත් පුළුවන්. ඒ කියන්නේ barcode label ඒ කියන්නේ sticker. ඔයාලා හිතන්න ඔයාලා ඇඳුම් කඩයක් කරනවා නම් නැත්නම් ඔයාලගේ මොනවා හරි නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ වගේ නිෂ්පාදිත දිනේ කල්ලු පිට්ටු වීමේ දිනය අන්න ඒ වගේ ඒවා මේකෙන් print කරගන්න පුළුවන් sticker එකක් විදියට. මේ printer එකෙන් ඒක කරන්න බෑ. එතකොට මේ තියෙන printers දෙකේ වෙනස තමයි මේකයි මේ printers දෙකයි වෙනස් වෙන්නේ size එකේ. එතකොට මේ printer වල size එක මම පෙන්නන්නම් බිලක් දාලා ඔයාලට. මෙන්න මේ විදිහට බිලක් දාගමු. මේ ලොකු printer එකෙන් කොහොමද print වෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. මම දැන් printer එක connect කරගෙන තියෙන මෙන්න මේ printer එක phone එකට. එතකොට මේ විදිහට order ගිහිල්ලා අපි බිල දාගෙන ඉද්දි එතකොට 1285ක් තියෙනවා. එතකොට හිතමු අපි 1500ක් කස්ටමර් දුන්නා කියලා. හරි. 1500යි 215ක් ඉතුරු දෙන්න දිනවා. මෙන්න විදිහට pay කියන එක එක්වහම ඔන්න ඔය විදිහට bill එක print වෙලා එනවා. එතකොට මේකේ තියෙන වෙනස තමයි මෙන්න මේ bill එකේ size එක වෙන්නේ අර foot city වල නැත්නම් keels වල අපිට දෙන bill එකේ size එක.
දැන් මේ බිල අර මං කලින් කතා කරපු printer එකෙන් කියන්නේ මෙන්න මේ printer එකෙන් හම්බෙන බිලේ size එක තමයි මේක තමයි මේ ලොකු printers දෙකෙන්ම හම්බෙන බිලේ size එක. එතකොට මේ printers දෙකේ වෙනස ගත්තොත් මේ දෙකම අඟල් 3. ඒ කියන්නේ මෙන්න මේ ලොකු size එකේ print කරගන්න පුළුවන් receipt print කරගන්න පුළුවන් මේ printer එකෙන්. මේ printer එකෙන් receipt උයි barcode උයි කියන දෙකම print කරගන්න පුළුවන්. ඔයාලා ගැඳුම් කඩයක් මොකක් හරි නිෂ්පාදනයක් තියෙනවා නම් කාලෙකුත් මේ දිනේ නිෂ්පාදිත දිනේ කාණ්ඩාංකය මිල වගේ ලේබල් ගහගන්න, ඒ කියන්නේ ස්ටිකර් ගහගන්න ඕන නම් මේ printer එකට යන්න. receipt විතර print කරගන්න ඕන නම් ඔයාලට මේ printer එකක් මිලදී ගන්න පුළුවන්. එතකොට මම මුලින්ම printers ගැන කතා කරොත් මේ printers ඔක්කොම portable printers. ඒ කියන්නේ අතේ ගෙනියන්න පුළුවන්, plug කරන්න නැතුව වැඩ ගන්න පුළුවන්. මේ printers වල ඔක්කොගේම මෙහෙම batteries එනවා. එන විදිහට rechargeable batteries එනවා. ඔයාලට දවස් දෙකක් පාවිච්චිය හැටියට එක charge එකකින් දවස් දෙකක් තුනක් වුණත් වැඩ කරගන්න පුළුවන් පාවිච්චිය හැටියට. මෙන්න මේ විදිහට 18650 බැටරිය තමයි මේ පොඩි printer එකට තියෙන්නේ. මෙන්න මේ විදිහට lithium ion ඔක්කොම. මෙන්න මේ අනිත් printers වල battery අපි ගාව ගන්න තියෙනවා ඔයාලට අවශ්‍ය වෙලාවක අපෙන් මිලදී ගන්න පුළුවන්. මේ batteries මෙහෙම ගලවන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපෙන් ගන්න පුළුවන්. දැන් මේ printer එක ගත්තොත් battery තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට battery තියෙනවා. ඊපස්සේ මේ printer එක ගත්තොත් මේකේ නම් seal එන්නේ. මෙතන බැටරියත් අර විදිහම බැටරියක් මේකෙත් තියෙනවා. මේ බැටරිය අපෙන් ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේ හැම printer එකකටම 1 year warranty එකක් හම්බ වෙනවා. 1 year warranty එකක් හම්බ වෙනවා. ඊට පස්සේ 1 year warranty එකෙන් පස්සේ වුණත් repair කරගන්න පුළුවන්. අපිට යම් මුදලක් ගෙවලා ඒ repair එකට අදාළ මුදලක් ගෙවලා repair කරගන්න පුළුවන්. අපි කිසිම මේකේ repair කරාදී කිසිම කැලලක් පාස්සන්න කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ ඇතුලේ circuit board එනවා කිසිම දෙයක් පාස්සන්නේ නැහැ. කෙලින්ම බෝඩ් එක පිටින්ම අපි මාරු කරන එක කරන්නේ warranty ආවත් repair කරන්න ආවත් එහෙම කරන්නේ අපි කිසිම දෙයක් කෑලි ගලවලා පාස්සලා ඒ වගේ දේවල් කරන්නේ නැහැ. එතකොට මේ printer එකේ ගාණ වෙන්නේ රුපියල් 8950යි. 8950යි. ඊළඟ එක වෙන්නේ 10740යි. මේකේ ගාණ 10740යි. එතකොට මෙන්න මේ receipt roll මේවට දාන receipt roll ඔයාලගේ ළඟ bookshop වලින් ලබා ගන්නත් පුළුවන්. එතකොට සමහර ඒ වගේ quality හැම වෙනස්. බාල quality papers උත් තියෙන්න පුළුවන්. bookshop වලින් ගන්නකොට හොඳ අලුත් එකක් බලලා ගන්න. මොකද මේවා රැක් කරලා තියෙද්දි මේ වගේ ink එක නැති වෙනවා. එතකොට මෙන්න මේ ink එක මේවට මෙන්න මේ printers වලට කිසිම ink එකක් දාන්න ඕනේ නැහැ. මේ කොලේමයි මේ ink එක එන්නේ. මේ දාන කොලේමයි ink එක එන්නේ. මේ විදිහට ගත්තම මේ විදිහට නම් ඔයාලට වෙනවා මේදී ink එකක් තියෙනවා. මේ කොලේමයි මේ ink එක එන්නේ. බස් ටිකට් ගහන්නෙත් මේ කොල පාවිච්චි කරලාම තමයි. මේකට ගන්න ඕනේ ඔන්න බස් ටිකට් රෝල් කියන බස් ටිකට් රෝල් කියලා ඉල්ලුවාම ඔයාලට ගන්න පුළුවන්. නැත්තම් අපෙන් ඕඩර් කරගන්න පුළුවන් මේ රෝල් බොහොම පොඩි ගාණක් වෙන්නේ රුපියල් 100ට වඩා අඩුවෙන් වෙන්නේ මේක. එතකොට අපෙන් ඔයාලා අපෙන් ඕඩර් කරද්දි මේවා 10ට වැඩි යනකොට තව ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. මේවා අපෙන් ඕඩර් කරගන්න පුළුවන්. මේ විදිහට හරියට පස්සේ මෙන්න මේ printer මේ විදිහට තියෙන්නේ. මේකට දාන්න label stickers උත් අපෙන් ගන්න පුළුවන් 50යි 25 size එක. මෙන්න මේ size sticker එක. මේ තියෙන්නේ මෙන්න මේ size 50 25. මේකට හරියන මෙන්න මේ size sticker එක. ඊළඟට තියෙන්නේ මෙන්න මේ අඟල් 3 printer එක. එතකොට මේක වෙන්නේ 13270යි. මේ printer එක 13270යි. ඔක්කොටම 1 year warranty හම්බ වෙනවා. මේ printers හැම එකකටම 1 year warranty හම්බ වෙනවා. එතකොට මේකට දාන මෙන්න මේ roll මේකට කියන්නේ අඟල් 3 receipt roll කියලා. මේවා අපෙන් ගන්නත් පුළුවන්. මේක රුපියල් 150ට අඩු ගාණක් වෙන්නේ. එතකොට printer එකකටම කිසිම ink එකක් දාන්න නැහැ. මෙන්න මේ කොලේමයි මේ ink එක එන්නේ. එතකොට මෙන්න මේ app එකෙන් ඔයාලගේ stock management එක ඊට පස්සේ ඔයාලගේ ලාභ හැමදේම බලා ගන්න පුළුවන්. මේක සම්බන්ධ වැඩි වීඩියෝ තියෙනවා. තව අපි කරපු ගොඩක් වීඩියෝ තියෙනවා. ඔයාලට ණය බිල් දාන්න හැටිද ඊට පස්සේ ලාභ බලා ගන්න හැටි ඊට පස්සේ stock management වෙන හැටි අන්නේ විදිහට ඔක්කොම තියෙන මේ වීඩියෝ සෙට් එකක් තියෙනවා. අපිට අපේ නම්බර් එක තියෙනවා 0707580 අන්නේ නම්බරේට WhatsApp message එකක් හරි ඔයාලගේ Facebook එකෙන් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න Facebook page එකට message එකක් හරි දැම්මොත් ඔයාලට ඒ වීඩියෝ ටික ගන්න පුළුවන්. ඒක වෙන්නේ රුපියල් 1450ක් විතරයි. රුපියල් 1450ක් විතරයි මේ app එක වෙන්නේ. අපිට මේ app එකයි මේ printer එකයි cash on delivery වලින් උනත් ගන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනකට අපි deliver කරනවා. නැත්නම් අපේ showroom එක තියෙනවා කටුකුරුන්ද කළුතර ගාලුපාරේ කටුකුරුන්ද කළුතර. නැත්නම් ඔයාලට cash on delivery වලින් මුළු ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න පුළුවන් දවස් 4ක් ඇතුළත. cash on delivery වලින් දවස් 4ක් ඇතුළත ඔයාලා bank deposit කරොත් අද දැම්මොත් හෙට දවසේ කියන්නේ වැඩ කරන දවසක් නම් හෙට සෙන්සුරාදා සහ ඉරිදා ඇරෙන්න අද දැම්මොත් ඔයාලට අනිත් දවසේ ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ රිසිට් එකක් ව්‍යාපාරයට එන කස්ටමර් කෙනෙක්ට දෙනවයි කියන්නේ ඔයාලගේ ව්‍යාපාරය ගුණාත්මක භාවය අය කියන දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එතකොට මෙන්න මේ තියෙන ලෝගෝ එක උනත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මේ රිසිට් එකේ එන ලෝගෝ මෙන්න මේකේ විස්තරේ ඊට පස්සේ මෙන්න මේ විදිහට සිංහලෙන් ටයිප් කරගන්න පුළුවන්. ඔයාලට ඕන ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටැග් ලයින් එකක් පල්ලෙහෙන් දාන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මේ ඇප් එකෙන් වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ ව්‍යාපාරය තව පොඩ්ඩක් හරි ඉස්සරහට ගෙනියන්න මේ වගේ පුංචි මුදලකට
ඔයාලා දන්නවා පොස් සිස්ටම් වල ගණන් කොහොමද කියලා වෙළඳපොලේ තියෙන මේ වගේ පුංචි මුදලකට තියෙන ඒවත් එක්ක බලද්දි මේක බොහොම පුංචි මුදලක්. ඔයාලට 8,950 ඉඳන්ම printers තියෙනවා අපෙන් ගන්න. ඇප් එකට වෙන්නේ 1,650යි. මේ වගේ පුංචි මුදලකට පුංචියට ව්‍යාපාරයක් දියුණු කරගන්න බලන කෙනෙක්ට ඉතාම වටිනවා මේ printer එක.